අද මේක කළුම කරපන් MP4 තමයි පිළිම කළු වෙන්නේ අර බලපන් MP40 වෙරෙනකම් ඉන්නපන් එතකොට ගන්න පුළුවන් තප්පර 20 විතර නිය කෑම සුපිරි ඕකේ බොයිස් ඉතින් එහෙනම් අපි ආපු අලුතෙන් ඇවිල්ලා තියෙන ඩිස්ටිඩිටිං ඉමෝට් ටික ගන්න. ඉතින් අපි බලමු අලුතෙන් ආපු ඩිස්ටිඩිටිං ඉවෙන්ට් ටික ඉතාමත් අනර්ග සහ තමන්ගේ ජීවිතය හැඩ කරගන්න පවා අවස්ථාවක් ගෙන දුන්. ආලේ බේන දාගන්න බෑ. ඒ සුපිරිතම ඉමෝට් එක මොකක්ද? ඩිස්ටිඩිටිං ඉමෝට් එක. ඉතින් ඔයාලා බලන්න ඉන්න මෙතන ගියා කොහොමද ඒක? ඉතින් chat එක උන්තාලට මාතක දුම් ටක ටුටන් ටඩුම් දුම් කොහේ හැමෝම මෙහෙම අත් දෙක මෙහෙම තියා ගන්න හැමෝම අන්න ඉමෝට් ටික අපි මචං ඩියමොන්ඩ් අටුම ගානකින් ගන්න එක තමයි මචං අපේ චැලෙන්ජ් දෙක නෙවෙයි එක යබෝ ඉතින් අර බව කතා කරන්නේ 1xbet app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මාර්තු 21 ඉඳන් IPL තරඟ පැවැත්වෙනවා. ඉතින් ඔයාලා බලන්න මේ IPL තරඟ සජීවම මේ app එක කරා නරඹන ගමන් ඒකේ ලකුණුත් ඔයාලට සජීවම බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එක කරා ඉතින් ඔයාලට බලන්න මේ ලකුණු පුරවකතන කරලා ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොන කණ්ඩායමද දිනන්නේ දින කණ්ඩායම ගන්න ලකුණු ගන්න වැඩිම ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ගෙස් කරලා ඔට්ටු තියලා සල්ලි දිනා ගන්න. ඒත් එකම තව අර ප්ලේන් කඩන් වැටෙන ඒවා නම් මනම් ඔයගේ ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගහලා පුළුවන් ඔයාලට සල්ලි දිනා ගන්න. ඒත් එකම මේකෙන් තව BMW car, iPhone, laptop සහ තවත් මුදල් තෑග්ග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඒත් එකම තව ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඒ ගේම්ස් ප්ලේ කරලා ඔයාලට පුළුවන් මේකෙන් සල්ලි දිනා ගන්න. ඉතින් ඔයාලා මේක රෙජිස්ටර් වෙද්දී බිල්ල එකකින් වගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් රුපියල් 35000 දක්වා බෝනස් මුදලුත් ඔයාලට දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් තවත් බලන් ඉන්නතෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඉතින් රෙජිස්ටර් වෙද්දී බිල්ල එකකින් මගේ ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් අමතක කරන්න එපා. හරිද? රට කෑදැට් එක්ක වගේ වචන් චැලෙන්ජ් දෙකක් වැල්ලින්න එපා මේක. හරි. ඕකේ බොයිස් ඉතින් බලමු. ඒක දාපු ගමන් ඒ කියන්නේ ඔයාලා මේමයි මේක ගන්න මචං ඒක ඒ ඉමෝට් එක දාලා ඔයාලා නටන්න ඕන. ඔයාලා මෙහෙම කරගෙන නටන්න. ඒ නටවුවොත් ඔයාලට පුළුවන් මේ ඉමෝට් එක ලස්සන ගන්න. මොකද ඔයාගේ මචං ෆෝන් එකේ තියෙන කැම් එකෙන් ගැරීනා ඔයා දිහා බලාගෙන ඉන්නේ. අන්න ඒකයි මම ඔයාලට හැමදාම කියන්නේ. කැරක්ටර්ස් දිහා බලාගෙන එපා කියලා. හරිද? ඉතින් ඔයා ඒ වගේ මචං පජාත වැඩ කරන මිනිස්සෙක් නම් ඒ හැමදේම මචං ගැරීනා එකේ බලාගෙන ඉන්නේ. තේරුණායි? එතකොට ඔයා අර ඉමෝට් එකට නර්තනයක් කරොත් ගැරීනකින් ඔයාගේ හිත උණු වෙනවා. හරි? දියැලෙන් වතුර පවා එනවා. ඉතින් ඒ වගේ දේවල් වෙලා ගැරීනකින් උනත් ඔයාට ටිංගාල දෙනවා මචං. දැන් ඕම් බලන්න මම බොරුවක්ද කරන්න කියලා බලන්න. හැබැයි මේමයි. ස්පින් කරන්න ඕන විදියක් තියෙනවා. දැන් මම දාන් ඉන්නේ මේ කොළු මේට් දාපු කිට් එක. දැන් ඕක දාපු කිට් එකක් දැම්ම කියන්නේ මචං හැඳි ගෑවිලා යන්නේ. ඒක නිසා මචං මෙතෙන්දී අපි අලුත් මිනිස්සෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා දාන් ඉන්න කිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. රොයල් මාස්ක් ඒකම ඕනේ. ඒ තියෙන මාස්ක් එකක් දාගන්න. හරි. ඊට පස්සේ අපි දානවා මෙතෙන්දී ඔයාගේ තියෙන පරණම ලයිට් කිට් එකක් දාගන්න. ඒ පරණම කියන්නේ හද්ද පරණ වෙන්න ඕනේ නැහැ. ටිකක් පරණ වුණාම ඇති. හරිද? ඒකල මචං මේ ග්‍රීන් වයිට් දාන්න බෑ. සාමාන්‍ය කොළ දැම්මොත් ඒක ඔයාට අඳු කොළ වගේ වෙනවා ණයට. හරිද? ඒකෙන් ඒක දාන්න එපා. ඔයා දාන්න නිල් වයිට් ඊට සමත් දෙක මේක දාන්න. එතකොට එච්චරයි. හරි දැන් බලවන්න යාර ප්‍රෝ කෙනෙක් වගේ ඉන්නවනේ. ඊට පස්සේ ඔයාලා යන්න ඩින්තක ඉමෝට් එකට ඒකල ඔයා ආපහු එකපාරක් කාන්න. හරි එච්චරයි. ඊට පස්සේ ඔයා යන්න දෙන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි ස්පින් දෙනවා. හරියට අහගන්න. මේ විදිහට ස්පින් එක දෙන්න නැත්නම් ඔයා ස්පන්ජි. හරි 9 ස්පින් එකක් දෙනවා. දෙද්දි මචං මෙන්න මේක 3 පාරක් ඔබනවා. 1 2 3 4 5 පස් පාරක් ඔබනවා. ඒ කියන්නේ අර පස් පාරක් ගැහුවා කියන්න වගේ ඔබන්නේ. හරි. ඊට පස්සේ ඔයා දෙනවා කෙලින්ම
9 කොහොමද ඒක? දැන් දින අපි පයි ස්පින් එකක්. ඒතකොට ආට හිඟුරාන විදිහට මේක එන්න ඕනේ. පුටෙන් හරි. ඉතින් අපිට ඉස්සෙල්ලාම දෙනවා. අන්න ඒ වගේ. ඉතා මනරම් එකක් වාට ඔය විදිහට ලබා දෙනවා. හරිද? ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ගෞරවයෙන් යුතුව ඔයා මේක මචං ස්පින් කරද්දි මේ 7 ස්පින් දෙන්න එපා. ඇයි කියලා අහන්නත් එපා. ඔයා දෙන්න මේ පුංචි ස්පින් දිදී ඉන්න. හරි. ඔය මොකක්ද දෙන්නේ? කමක් නැහැ. මොකක්ද දෙන්නේ? කමක් නැහැ. මොකක්ද දෙන්නේ? කමක් නැහැ. ඒ වුණාට ඔයා එක දිගට මේක විතරක් දෙන්නකෝ. ඔයා එක දිගට මේක විතරක් දෙන්නකෝ. ඔයාට ඩයමන්ඩ් අඩු වෙන්න ගන්න ඕනේ. ඔයා එක දිගට මේක විතරක් දෙන්නකෝ. ඔයාත් නිකන් අර ස්පංචි මුහුදු කුකුලෙක් වෙන්න එපා. දැන් ඔම් බලන්න. දැන් ඩින්ට ඩිකන්ටර් එකෙන්නේ. හරි. ඕක නෙවෙයි. මට පොඩක් වැරදුනා. ඕකට මම කැමති නෑ. ටා ඒකම තමයි ඉස්සරහට තිබ්බ මේක තමයි ඒ දුන්නේ. හරි. ඊට පස්සේ ආපහු ඔයා දෙන්න ඕනේ මෙන්න මේ හින්චි ස්පින් තමයි දෙන්න ඕනේ රත්තරනේ. හරිද? මේ හින්චි ස්පින් දුන්නොත් තමයි බොයිස් ඔයාට ඔයාගේ ජීවිතේ උනත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. උඹ නිකන් අර කෑඩැත්තා වාගේ මේවා දුන්නාට උඹට හැන්ඩි ගෑවිලාම යනවා. ඒක නිසා ඒවා දෙන්න එපා. මේකම දෙන්න. දැන් මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා වුණාට මම දෙන්න කැමති මේ 9 පොඩි ස්පින් වලින්. ඕන් දැන් එනවා. අන්න superior. superior bot එක ආවා. superior bot එක ගත්තා. හරි ඊළඟ එක වැඩක් නැහැ. අරගත්තත් වැඩක් නැති ඉන්න මං ඕක නිකන් ඒක දීලා දානවා. අර ඒකේ මරු ඈ. ඒ මරු රිමෝට් එක. නැට්ටද කොල්ලනවා ඔගේ සත්‍යයක්. මේකෙන් ඊයා. ඒක එපා. ඊට පස්සේ හරි. ඊට පස්සේ මේ මොකද්ද? එපා. මේක එපා. මේක එපා. මේක එපා. මේක නැද්ද? නෑ ඒක ඕනේ. හිඟුරානේ පොඩි දැන් මෙතන එකක් දෙන්න ඕනේ. ඒකලා මචං මේකෙන් දෙකක් දෙන්න ඕනේ. ඇවිල්ලා තියෙන ආවද? ආවනේ අපි හාව වෙනවා මෙව්ව කර කද්දියට. ඔය තියෙන්නේ වසන් බඩු එකෙන් මම බොයිස් ලයික් කරමු මචං 2000ක් ඉන්නවා 2000ම ලයික් කරලා බලන්න. සතරම් පුතේ කිමද ඔබ ලයික් නොකර මේක බලන් ඉන්නේ? එන ගහන උඹලට. හරි බොයිස් ඒකත් ගත්තා. අපි ඔක්කොම දැන් අරන් ඉවරයි. අපි යමු එනවා. අපි ඉමෝට් එක දාගන්නවා. කටේ වන එක පානේ තියෙන මේක දානවා පූජා එකට. මේක දාමු ඇටේ හොල්ලන එක මේකට දාමු. ගිටාර් බීජ මේකට දාමු. මේකට දාමු. දැන් යවංකෝ. ඉසුරු මල් කැඩු ඇති නේද බ්‍රදර්? දැන් මේක දෙමු. බටත් ඒක ඇහිලා වාගේ ආවනේ. ඒ බිල්ල නටපන්. ඉතෝ ඔහොම දෙපා. ඔබ තිකිරිය දාපන්. අර සිලින්කිය දාහන්. ඒ දාපන්. සිලින්කිය දාහන්. සිලිසිලි එක. නටපන්. සිලින්කිය ඇටේ හොල්ලන එකනේ. කො එකෙක් නෑනේ කො ඩීජියා. හිටි. කොමෙන් දාම. මට එකක් නෑනවා. පියානෝ ගහපන්. ඒ දෙක ගැලපෙන නෑ. ඒක නෙවෙයි. TikTok එක හදනවා මේ. මූමේ උඹේ ඕ කොළුමේ මං කරුවා
ඔව් හිටපන්. මෙහෙම කරා ආයේ. අලු කරාද බං? ආයේ මේ අන්න අම්මට උඩු අන්න යකෝ ගැම්මේ. අන්න ඇවිදිනවා. පිල්ලෝ ගැම්ම. මෙහෙම. හරි හරි ලයිව් එක දාලා කොච්චර වෙලාද බලපන් දැන්. මට එහෙම බලන්න බෑ නේ අපිට. කරුණාම් බලන්න මේ.